මේ ගාන බුද්ධි පරීක්ෂණයට දාලා ගාන. මේක ඔයාලගේ සිලබස් එකට අදාළ නැහැ. නමුත් දැන් ඔයාලා අහලා තියෙනවානේ. එක ගණිත ගැටලු ඔයාලා යාළුවොත් එක්ක ඉස්කෝලේ කතා කරනවානේ. නමුත් තේරවිල්ලක් ගත්තොත් වචන අනිත් පැත්ත ගහලා ඒ වගේ දේවල් තියෙනවානේ. ඒතර ගණිතය කියන්නේ පොතේ තියෙන දැනුම නොවෙන්න පුළුවන්. හැබැයි දැන් මේ වගේ දෙයක් අපි දවසකට විනාඩි 5ක් විතර වැය කරලා දැන් ඔයාලට දෙකක් දෙන්න. ඔයාලා ලබන සතිය වන් තියෙනවා. බලන්න තව එකක් ගන්න. පොඩි මේක විනෝදයෙන් යන වැඩක් පොඩි අතල වැඩක් හරි. ඔයාලට මම සාකච්ඡා කරන්න දෙන්න බලාපොරොත්තු වෙන අපු ගන්න තමයි මේ සාකච්ඡා කරන්න දෙයක් නැහැ. මේ ගන්න. මේකේ තියෙන්නේ. ඔයාලා දැකස්සනවද? වාහන පාක් කරන තැන. මේ තියෙන වාහන පාක් කරන තැන. නේද? මෙන්න මෙතන කාර් එක නවත්තලා තියෙනවා. නවත්තලා තියෙනවා. එතකොට මම ඔයාලා අහන්නේ මෙන්න මේ වාහනේ නවත්තලා තියෙන තැන. මේ ඉලක්ක හැමදැනම මාක් කරලා දෙන්න දුබඩ තියෙන තෝලේ හරි. මේ වාහනේ හින්දා වැහිච්ච අංකේ නැත්නම් ඉලක්ක මොකක්ද? මේක ඇදලා තක්කාලා නිරෝපසන. මේක ළමයි රතු පැණින් හරි තරලා පොඩක් දාලා ඒක පොඩි විනෝදයෙන් වැඩක්. ඔයාලගේ මොලේ මේ අර බලමු. මේක නිකන් ගණිතය දාලා නිකන් දවසකට පොඩි ඔය ගන්න. හරි. එතකොට මේ වගේ ගණන් වලින් ඔය බලාපොරොත්තු වෙන්නේ ඔයාලා ගණිතයේ ඉන්න ගැටලු තියෙන. ගැටලු දිහා දකින්න විදිය එක එක විදි. දැන් උදාහරණයක් ඔයාලා කලින් අර කෝණ ගණන් හදුවා එක මම හදපු විදිය වෙනස්. ඉක්මනට වෙනස්. ඔයාලා විදියට උත්තර විදි තුනක් උත්තරේ හරි දෙකක්. එහෙම වෙන්න පුළුවන්. එතකොට මේවා මේකෙන් මම පුරුදු කරන්නේ මේ වගේ ගණන් සතියකට එකක් හදන්න මාසෙකට 4ක් හදද්දී. මම නිකන් තව දෙයක් අහනවා. මේක හදන්න කලින්. දැන් ළමයි තල්මසා කියන සතා ඉන්නේ තල්ම. ඌ සීලපයි කියලා අහලා තියෙනවනේ. සීලපයි කියන්නේ මොකක්ද? ඉරිදී වැඩ. කොහොමද දන්නවද? ඔකට නිකමට හිතලා නැද්ද දැන්? ගොඩ වෙමින් ඉන්න සත්තු නම් කිරි බොන්න පුළුවන් නේ. ඒක හැලෙන ප්‍රශ්නය. වතුරේ ඉන්න සතෙක් කොහොමද කිරි බොන්නේ කියන්නේ? කිරි කියන්නේ වතුර වගේ දීර්ඝයක් නෙමෙයි. තල්මා කොහොමද කිරි බොන්නේ කියන්නේ? තල්මා කොහොමද කිරි බොන්නේ? උත්තර දෙන්න බෑ. දැන් මොන ඉරව් ටික වගේ කියනවා. කිරිවි වැඩෙන. කොහොමද කිරිවි වැඩෙන්නේ? කොහොමද? ඒ කොහොමද ඒක වෙන්නේ කියලා හිතන්න කියන්න බෑ. අදහසක්. තල්මා හරි සිරපයි තමයි. කිරිවි වැඩෙනවා. ඒකත් ඒ දෙකම ඒක පිළිගන්න. ඒක හරි. ඒක හරි. කින්න ගිත් දන්නවා. ඔයාලම දැනුනේ. වාඩි ඉස්කෝලේදී හරි පොඩි කාලේදී ඒක කියනවනේ. ඔයාලා කාටවත් ඉන්නේ නැහැ. යම් මේක වතුරේ කියන්නේ මේක උතුම්දර කතා වතුරේදී බොන්නේ කියලා හිතුන්නේ නැද්ද? දුන්නේ නැහැ. ඕන කරා ප්‍රශ්නේ. මේ තියෙන්නේ පේනවද කිව්ද මේක? මේකනේ. හරිනේ. හරි. දැන් ඕක දැන් කියන්න බෑ. දැන් කියාගෙන යන්න බෑ පිළිවෙල. 89 ඔව් 6 මොකද 16 60 නෑ 16 නෙමෙයි මේ කීයද 89 9 නෑ 86 අනිත් පැත්තට 86 මේ 88 8 මේ 88 89 90 මෙතන කීයද 87 නේද අන්න එහෙම නේද හොඳයි නේද? තේරුණා? පොත පොඩක් අනිත් පැත්තට ගමු බෑ ඔරකනේ. එතකොට ළමයි මෙතනට එන්නේ 87. ආන්සර් 87 තමයි.